හරි අපි බලමු කොහොමද Pygmy Drive app එකේ තනියම ලියාපදිංචි වෙන්නේ කියලා. මේකේදී ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනි තමන්ගේ ෆෝන් එකේ Play Store එකට යන්න. Play Store එකට ගිහිල්ලා ඉවර වෙලා Play Store එකේ search කරගන්න Pygmy Drive app කියන app එක. Pygmy Drive කියන app එක search කරලා ඉවරලා ඔය මගේ පළවෙනියට වයිලා තියෙන එක. ඒකට ගියාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. Driver කියලා උඩින් තියෙනවා. ඊට පස්සේ අතක් උස්සගෙන ඉන්න මිනිස් රූපයක් වගේ එකට එකක් තියෙනවා. ඒක තමන්ගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මේක ඉන්ස්ටෝල් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනි. විනාඩියක් දෙකක් වගේ යනකොට ඒක ඉන්ස්ටෝල් වෙනවා ෆෝන් එකට. MB 27 මාරක් තියෙනවා. ඒක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ දැන් මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් වුණා. ඔයාලට මෙතනින්ම මේකෙන් ඕපන් කරලා යන්නත් පුළුවන්. නමුත් මම මෙතනින් ඕපන් කරලා යන්නේ නැහැ. මම මෙතනින් බැක් වෙලා මගේ ෆෝන් එකට ගිහිල්ලා එතන තියෙන අයිකන් එකෙන් මම ලොග් වෙනවා. ඒ ලොග් වුණාට පස්සේ ඔයාලට ඉස්සෙල්ලා මේ වගේ එනවා draw over other app කියන එකක්. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයාලට පහළට ගිහලා නම් බලන්න පුළුවන්. Pygmy Drive app කියලා තියෙන එක no කියලා තියෙන්නේ. ඒ ක්ලික් කරලා මෙතන ටික් එක දීලා ඔයාලට ඕන එක ඔන් කරගන්න පුළුවන්. ඒක මේ වෙලාවේ අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට ඕන නම් ඒක ඔන් කරලා තියන්න. ඒක ඔන් කරා කියලා ගැටලුවක් නැහැ. එතකොට ඔයාලගේ අනිත් මොන app එකේ වැඩ කරත් Pygmy app එක උඩින් පෙන්නනවා ඔයාලට. ඉතින් බැක් වෙන්න ඊට පස්සේ බැක් වුණාට පස්සේ ඉස්සෙල්ලාම මේක පාවිච්චි කරන කෙනෙක් නම් තමන්ගේ ලොකේෂන් එක දෙන්න එනවා. ඒකෙදි මෙතන යටින් තියෙන will using this app කියන එක පළවෙනි තුන්වෙනියට තියෙන තුනක් තියෙන එකේ පළවෙනි එක දෙන්න. එයාට පස්සේ ලොකේෂන් පර්මිෂන් එක ඔයාලගෙන් ඉල්ලනවා. ඒක අවශ්‍ය නැහැ. ඒකත් බැක් කරන්න. ඊට පස්සේ ඔයාලා භාෂාව තෝරන්න ඕනේ මෙතනින්. භාෂාව තෝරද්දී තමන්ගේ භාෂාව තෝරගන්න. මම මෙතන සිංහල තෝරනවා. ඒක හැමෝටම පහසුවක් නිසා සිංහල භාෂාව මම මෙතනින් තෝරනවා. සිංහල භාෂාව තේරුවාට පස්සේ නැවත අර ඉස්සෙල්ලා ආපු එක මෙයි. ඒක බැක් කරන්න. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මෙතන. එතනදී අර ඔන් කරේ නැති නිසා මේක නැවතෙන්නේ. ඒක බැක් කරන්න. බැක් කරලා ලොකේෂන් පර්මිෂන් එකත් ඒකත් බැක් කරන්න. ඒකත් අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙතෙන්දී ඔයාලා මතක තියාගන්න මෙතන ඔය ජංගුඳුරු කතන රියදුරු අංක කියන තැනට ඔයාලා දෙන්න යන්න එපා නම්බරේ. උඩ අර උදව් කියන තැනට මෙහා පැත්තේ තියෙන කොටුවක් ඇතුළු රූපයක් වගේ අන්න ඒක ක්ලික් කරන්න මෙතනදී. ඒක ක්ලික් කළා තමයි මෙතනදී යන්න ඕනි. ඒ ගියාට පස්සේ මෙතනට ඔයාලට තියෙනවා ඔබේ අංකය කියලා එකක්. ඔබේ අංකය කියන එකට මම දැන් මෙතන මේ ටයිප් කරන අංකය ඔයාලා ටයිප් කරගන්න. ඒ අංකය ටයිප් කරාට පස්සේ මුරපදය අත්ලොඩ් කරන්න තියෙනවා. එතන මුරපදයට ඔයාලා දෙන්න 1 2 3 4 5 6 කියන අංක 6. ඒක දිහා ඊළඟ කියන එක දෙන්න. ඊළඟ කියන එක දුන්නාට පස්සේ ඔයාලගේ මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී තමයි ඔයාලගේ ෆෝන් නම්බර් එක මෙතනට දෙන්න ඕනි. වාහනේ ලියාපදිංචි කරන කෙනාගේ ෆෝන් නම්බර් එක මෙන්න මෙතනට දෙන්න ඕනි තමන්ගේ නම්බර් එක. දීලා ඊළඟ කියන එක ක්ලික් කරලා පස්සේ එනවා ඒ නම්බර් එකට OTP කෝඩ් එකක්. ඒ OTP කෝඩ් එක ආවට පස්සේ මෙතනට ඒ OTP කෝඩ් එක දෙන්න ඕනි. OTP කෝඩ් එක දුන්නාට පස්සේ ඉබේම ඊළඟ තැනට යනවා. මෙතනදී ඊළඟ කියලා ක්ලික් කරන්න මොකුත් නැහැ. ඉබේම යනවා. හරි. එතනදී පෙන්වන්නේ මේ වගේ එකක්. එතනදී ඔයාගේ නම අවසන් නම ජාතික හැඳුනුම්පත් අංකය දෙන්න ඕනි. දීලා ඉදිරියට යන්න කියලා දෙන්න ඕනි. හරියට ඒ ටික දීලා යන්න ඕනි. ඒ ගියාට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් පිච් එක දාන්න එන්නේ. ඒකෙදි මේ කැමරාව දන් ලකුණ ක්ලික් කරලා පස්සේ කැමරාව ඔන් වෙනවා. ඒකෙන් ෆොටෝ එකක් ගහලා ඊළඟ කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මේකෙදි ඔයාලගේ ඇඩ්‍රස් එක දෙන්න තියෙනවා. ඇඩ්‍රස් එක දෙනකොට ඔයාලගේ පළවෙනි නම දෙවෙනි නම. ඒ කියන්නේ ඔයාලගේ උදාහරණයක් විදියට ඔයාලගේ පාරක් තියෙනවා නම් දැන් සාරගම අම්පාර හන්දිය නම් පළවෙනි පෙළියේ සාරගම දෙවෙනි පෙළියේ අම්පාර හන්දිය. ඊට පස්සේ පළාත ඔයාලට තෝරන්න තියෙනවා. ඒකෙදි ඔයාලා ඉන්න පළාත තෝරගන්න. ඌව නම් ඌව, නැගෙනහිර නම් නැගෙනහිර. ඊට පස්සේ දිස්ත්‍රික්කය තියෙනවා. ඊට පස්සේ නගරය කියලා තියෙනවා. නගරය කියන එකේදී ඔයාලා සමහර විට මම උදාහරණයක් විදියට මොණරාගල දිස්ත්‍රික්කෙම කියන්නම්. හරි මෙතන මොණරාගලදී වැල්ලවායි කෙනෙකුට මෙතන තියෙන්නේ මොණරාගල දිස්ත්‍රික්කය කියලාම තමයි තෝරන්න එන්නේ. වැල්ලවායි කියලා එන්නේ නැහැ. බිබිලි කෙනෙක් ගත්තොත් බිබිලි කෙනෙකුට එන්නේ වැල්ලවායි කියලා තෝරන්න. ඒක මේ මොණරාගල කියලා තෝරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක එතන නගරයට හැමෝටම එන්නේ මොණරාගල කියලා. එතකොට මොණරාගල කියලා එක දෙන්න. මොණරාගල කියන එකට දීලා ඊමේල් එක අනිවාර්ය වෙන්නේ නැහැ. විකල්ප දුරකථන අංකයත් අනිවාර්ය නැහැ. ඔයාලා දෙනවා නම් එතන දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒක දීලා ඊට පස්සේ ඔයාලා ඉදිරියට යන්න තමයි තියෙන්නේ.
එතනින් ඉදිරියට ගියාට පස්සේ ඔයාලා ලියාපදිංචි කරන වාහනේ තෝරන්න තියෙනවා. ඒ වාහනේ මොකක්ද කියලා තෝරන්න. වීල් එකක් නම් වීල් එකක් ඒ විදිහට තෝරන්න. ඒ තේරුවාට පස්සේ ඊට පස්සේ යටින් තියෙනවා ඒ වාහනේ වෙළඳ නාමය, මාදලිය, නිෂ්පාදනය කරන ලද වර්ෂය, ඒ විස්තර ටික දාන්න. ඔයාලට එතන ක්ලික් කරාට පස්සේ පෙන්නනවා. ඒ පෙන්නන ටික තෝරන්න තමයි තියෙන්නේ. වර්ණය, බලපත්‍ර අංක ඒ ටික තියෙනවා. ඒ ටික දීලා ඉවරලා මෙතනින් ඉදිරියට යන්න කියන එක දෙන්න ඕනේ මෙතනිනුත්. ඒ ටික දෙනකොට ඔයාලා හරියට දෙන්න. බලපත්‍ර අංක දෙන්න මතක තියාගන්න. ඉංග්‍රීසි අකුරු ටිකත් එක්ක ඉලක්කම් ටික දෙන්න. ස්පේස් තියන්න නැතුව. ඔයාලට මම නිකන් මේ මෙතන පොඩ්ඩක් පෙන්වන්න ගිහලා තියෙන්නේ කොහොමද කියලා ඉවරලා. ඔයාලගේ ක්ලික් කරලා බලන්න. ක්ලික් කරන අදාළ වර්ෂය දෙන්න. මෙතන 2000ට කලින් වාහන මොනවා හරි තිබ්බොත් අන්තිම අවුරුදු 2000 විදිහට දෙන්න. අවසාන අවුරුදු 2000න් පෙර කියලා තමයි මෙතන පෙන්වන්නේ. ඒ ටික දීලා ඉවරලා පාට ඔය තියෙන වාහනේ පාට ඉදිරියට යන්න තියෙන්නේ. ඉදිරියට ගියාට පස්සේ ඔයාලා මොකද්ද කරන්න කියලා අහන මෙතනින්. ඔයාලා මෙතන මිනිසුන් ප්‍රවාහනයක ඔයාලා තෝරන ගොඩක් වාහන ත්‍රී වීල් කාර් ඒවා සේරම බයික් මිනිසුන් ප්‍රවාහනය බයික් නම් ආහාර බෙදා හැරීම කියන එකක් තියන්න. ඒක දැනට නැහැ. ලොරි වගේ නම් භාණ්ඩ බෙදා හැරීම ඒ වගේ දෙන්න. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ රියදුරු බලපත්‍රය ඉදිරිපස පසුපස ෆොටෝස් දෙකක් මෙතනට අප්ලෝඩ් කරන්න ඕනි. මේ ඒක උඩින් රියදුරු බලපත්‍රය ඉදිරිපස කියන උඩින් ක්ලික් කරාට පස්සේ ඔයාලට ඔන්න එනවා මේ විදිහට. ඒකෙදි ඔයාලගේ ඡායාරූපයක් ගන්න කියන තැනට ගිහිල්ලා ඉවර වෙලා ගන්න පුළුවන්. ඡායාරූප අරගෙන අප්ඩේට් කරන්න පුළුවන්. අප්ලෝඩ් කරාට පස්සේ දැන් මේ වගේ තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ ලයිසන් නම්බරේ තියෙනවා දෙන්න. ඊට පස්සේ කාලය ඉක්ුත් වෙන දිනේ තියෙනවා. ඒක ලයිසන් එකේ තියෙන ඒක දෙන්න ඕනි. ඊට පස්සේ රක්ෂණ කාඩ් පත දෙන්න ඕනි. ඒකෙත් ඒ වගේම කාලය ඉක්ුත් වෙන දින ටික දෙන්න ඕනේ. මම ඒ ටික දීලා තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට එනවා වාහනේ අයිතිය පිළිබඳ විස්තර. ඒකෙදි ඔයාලා අයිතිකරු නම් ඔව් අයිතිකරු කියලා දෙන්න. නැත්තම් නැහැ කියලා දෙන්න. ඊට පස්සේ ඉදිරියට යන්න තියෙන්නේ. ඒ ඉදිරි ගියාට පස්සේ ඔයාලට මේ වගේ වාහනේ ෆොටෝ දෙකක් තියෙනවා. මේ විදිහට ඔයාලා ඒ වාහනේ ඉදිරිපත් ඡායාරූපය කියන උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා කැමරාව ඔන් කරගෙන ෆොටෝ එකක් ගහගන්න. මම මේ ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරලා තින්නේ. ඊට පස්සේ ඉදිරියට යන්න තියෙන තිනුත් ඉදිරියට ගියාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකට එන්නේ. මෙතනට එනකොට ඔයාලගේ දැන් ලියාපදිංචි සම්පූර්ණ ඉවර වෙලා තියෙන්නේ. මේකේදී ඔයාලට අන්තිමට මැසේජ් එකක් එනවා. ඔයාලා කරන්න ඕනේ මේ මැසේජ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අපේ WhatsApp නම්බරයට දාන්න ඕනි. ඔයාලා මේක හරියට ලියාපදිංචි කරා කියලා. එතකොට අපි ඔයාලගේ වාහනේ ලියාපදිංචියේ ප්‍රොසෙස් එක ආරම්භ කරනවා. ওই විදිහට තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මේ සම්බන්ධ ඕන ගැටලුවක් තිබ්බොත් අපේ WhatsApp අංකය හරහා ඔයාලට අපිව සම්බන්ධ කරගෙන ඒ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්.